මොකද්ද මාමගේ අසනීපේ? අනේ මහත්තයෝ මගේ බඩ රිදෙනවා. අපි බලපු මේකට අපිට මොකද කරන්න පුළුවන් කියලා. කම්පියුටරේ ගහන්නේ ඇයි? මේ chat GPT. අපි දොස්තර විභාගේ පාස් වුණේ මේකට පින් සිද්ධ වෙන්න. හොව්. හෝරාවකට ගව් 100යි වේගේ. කෙලගෙන යන්නේ මොන හදිස්සියකටද? හදිස්සි පික් මී ඩිලිවරිය. ගන්නවා ලයිසන් එක. තාම එල්බෝඩ් පදින්නේ. සසර ගනුදෙනු ඉවර වෙනකම් ඔබව විතරක් පතන්නම්. එහෙනම් සදුන් අයියගෙන් ගත්ත රුපියල් 20000 දෙන්න වෙයි. අක්ක නේද Facebook එකේ අම්බානක ෆෙමිනිස්ට් හැලී ලියන්නේ. ඕනේ මල්ලි කොහොමද මාව දන්නේ? අනේ නෑ ඒ වුණාට අක්කගේ මූණ දැක්කම බල්ලෙක්වත් බත් කන්න නැති හින්දා මට හිතුණා ඔයා අනිවාර්යෙන් හැලී ලියන එක. දැන් මේ ඇක්සිඩන්ට් එකට මහත්තයාගේ අතෙත් වැරද්දක් තියෙනවා. පාරේ ඇවිදිනකොට උනත් ඔయిత වඩා අවධානයෙන් ඇවිදින්න ඕනේ. සර් මං ගේ ඇතුලේ බත් කකා හිටියේ. පාතිමාගේ ගෙදරින් මට කැමතියි කිව්වා මචං. ඒක තමයි ෆාතිමාගේ තාත්තා උදේ කතුරක් අරන් ගියේ. මචං මම තමයි පයිතගරස්. උඹලා ගණන් එහෙම හදද්දි මාව මතක් වෙන්නේ නැති නේද? නවත්තපන් යකෝ. කට ගල් බනිසක් ගන්න. මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ සම්බෝල ටිකක් උඩින් දාලා ටක 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 ටක්ස් ගාලා ගේන්න මල්ලි දැම් සුබල්ලුබට පිස්සුද පාර මැද්ද රෙන්නේ ග්‍රාමසේවක මහත්තයෝ චරිත සහතිකයක් ගන්න ආවේ. කන්න අඳින්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බ නේද? මට A level කරන්න ඕන කියද්දි සල්ලි කියලා බලන්නේ නැතුව තාත්තා software engineering course එකක් කෙරෙව්වා. දැන් තාත්තා පෙරනවා මම බෙදනවා. ඔබට මොකද හිතෙන්නේ? මම කිව්වොත් ඔබ දෙවියෙක් වෙලා මෙහෙට ආපු ගමන් නෑදෑයෝ ටික නිවන් සැප ලැබේවා යලිත් අප අතරම ඉපදේවා කියලා බැනර් එකක් ගහලා කියලා. පර 70. කලින්ම වාඩි වුණේ පොලිසියට බයයි වගේ. නෑ මහත්තයෝ. ගිය පාර අහුවෙලා ජීප් එකට නගින්න පරක්කු වෙලා පොලිසියට යනකම් හිටගෙන ගියේ. මේකෙන් ගියත් උන්ව අල්ලන එක බොරු කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසමාලි. මොකද්ද කිව්වේ? තාත්තේ අශ්වයෙක් හදන්න ලයිසන් ඕනේද? දැන් අපි අවුරුදු 20 ගාණක් තිස්සේ බූරුවෙක් හදන්නේ ලයිසන් අරගෙනද? ඈ? ඔයි හැමදාම පළතුරු ගිලින්න අපි වදුරෝ රිලව් జాතියක් කියලා හිතුවද? මිස්ටර් මාව මතකද? මම තමයි පන්තියේ අන්තිමයා නන්දි ගවයා. මට අදුර ගන්න බැරි වුණා ඉස්සර අං තිබ්බේ නෑනේ. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා කන්නද? පිස්සුද යකෝ මම කට්ටඩියක්. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. මම පරාක්‍රම බාහු රජ. අපි බුරුමය ආක්‍රමණය කරන්න යනවා. රට යනවා වගේ කෙහෙලිය හිරේ යන්නේ. ඉස්සෙල්ලා තනියම ගිහින් සෙටල් වෙලා පස්සේ මුළු පවුලම ගන්නවා නේද ඩාලින්? ඉන්දත් මරින්දත් හුරු වෙච්චි ඒ හින්දා කලින්දත් අනිද්දත් ගැන ඒ තරම් නෑනිච්චි ප්‍රශංසසේ නින්දත් මේ සංසාරේ ඇවිද්දත් බවත මෝඩ යකෙක්නේ. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි ලෝ බලගතුම ප්‍රහාරක ජෙට් යානය වන B2 ස්පිරිට් යානය අභිබවමින් බටපොළ ස්පිරිට් නම් ප්‍රහාරක ජෙට් යානයක් නිපදවීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත. ඔයාගේ හොඳම යාළුවා ගැන ඔයාට මොකද කියන්න තියෙන්නේ? හොඳට දැනගෙන හරකෙක් වගේ ඉන්න. එතකොට එයාලත් සතුටුයි අපිත් සතුටුයි. යකෝ මම ස්කූටරේ විකුණලා අලියෙක් ගත්තා. දැන් මගෙන් විතරක් නෙවන් අලියගෙනුත් බැරියන්. මම ඔයාට ආදරෙයි පැටියෝ. අනේ ඵලයන් කොටෝ යන්න. මේ පිනා නිසා තමයි අරුන් ඔක්කොම කැමරා උස්සගෙන මේක අස්සේ රින්ගන්නේ. දැන් කියපන්. උඹේ තාත්තා කවුද? කාංචනක්ක ස්කූටි එකෙන් එනවා. පාරෙන් අයින් වෙලා පණ බේර ගනින්න. මම මේක මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි.